पाननाल सासरे धुवन पाणीन सिद्ध निसालकले. Hi lamai. Eating. Good morning. Ada alla badulla wella waya. Video series එකේ ඉතින් හතරවෙනි දවසේ. අද නම් ෂූට් එකට යන්නේ මගේ අනිත් කවිඳු කියන එකයි විතරයි. අපේ සතුනම අපි කැම්පින් සයිට් එකකට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. කැම්පින් සයිට් එකේ දාලා ආවේ. ඔයාලට ඒක රැට පෙන්නන්න. කැම්පින් සයිට් එක. ඉතින් දැන් අද ලොකේෂන් හිතාගෙන ඉන්නවා 6කට විතර යන්න. බලමු බයිසිකල් එක තමයි යන්නේ. අපේ යාළුවා බයික් එක චෙක් කරමු. කැමරාවයි හෙල්මට් එකයි ඔක්කොම ඉතින් දැන් අරගෙන අපි කෙලින්ම යන්නේ අපේ 4 වෙනි දවසේ පළවෙනි වීඩියෝ එක කරන්න. ඒ තමයි වැල්ලවාය බුදුරුවගල පන්සලට. ඉතින් අහලා තියෙනවා, ඔයාලත් අහලා තියෙනවා, අපිත් අහලා තියෙනවා මේ පන්සල ගැන. ඉතින් දැකලා නැහැ. ගිල්ලම් බලමු මොන වගේ පන්සලක්ද කියලා. ඒක ඉතින් යා එන අපිත් එක්ක වැල්ලවාය බුදුරුවගල පන්සල බලන්න. Abi Patangan juga Janawa kilometer Kayak kilometer mana yang Janawa Bukan pansel banget tapi Dayan Bagus RV Beats. බුදුරුවගල පන්සල බලන්න තමයි දැන් අපි දෙන්න මේ යන්නේ. අපේ යාළුවා අනිත් එක්කෙනා කැම්ප් එක ඇතුලේ ඌව දාලා අපි දෙන්න ඉක්මනට ආවා අද දවසේ කවර් කරන්න. මොකද හෙට තමයි අපි මෙහෙන් යන්නේ. හෙට අපි මෙහෙන් යනවා. ඉතින් දවස් 5ක් හිටියා. හෙට අපි යනවා. අපි යන්නේ හිටිය අනිද්දා. ඉතින් පොඩි හදිස්සියක් කියලා අපි හෙට යන්න දාගත්තා. ඒ කියන්නේ අද දවසේ කොහොම හරි තව ලොකේෂන් 6ක් විතර දිනනවා කවර් කරන්න. මේ 6ත් කවර් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද තත්ත්වය කියලා. ළමයි අපි දැන් ඉන්නේ වැල්ලවායේ. වැල්ලවායට ආවා. ඔයාලට වැල්ලවායේ පොඩ්ඩක් වෙන්නත් බැරි වුණා, පොඩ්ඩක් මිස් වුණා. තව කිලෝමීටර් යන්න තියෙනවා. ළමයි. Continue straight past Salon Udeshi onto Melloway bypass AB43. කිලෝමීටර් 9ක් යන්න තියෙනවා පන්සලට. ඇල්ල පාරේ ඇල්ලෙන් වැල්ලවායට එනවා. වැල්ලවාය ප්‍රධාන පාරේ තමයි අපි දැන් මේ යන්නේ. විලුමායිලට මේ පැත්තේ යන්න පුළුවන්. දෙතර කිලෝමීටර් 13ක් තියෙනවා. මුලින්ම බලමු ගිහිල්ලා කොහොමද
වැල්ලවායේ තියෙන අපි කවුරුත් දන්න බුදුරුවගල පන්සල. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ බුදුරුවගල පන්සලට. ඒ කියන්නේ පන්සල පටන් ගන්න තැන තමයි ඉන්නේ. පන්සල ඇතුළට යන්න කලින් ඔයාලට කියන්න පොඩි කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මගේ channel එකේ තියෙන වීඩියෝ ඔක්කොම වලගම්බා රජුරුවන්ගේ විස්තර දින වීඩියෝස් තමයි ගොඩක්ම තියෙන්නේ. ඔයා වලගම්බා ෆෑන් කෙනෙක්ද? ඉතින් මේකත් වලගම්බා රජුරුව හැංගිලා හිටපු පන්සලක්. අපි දැන් වලගම් රජුරුවන්ගේ ජීවිත කාලෙම තිබුණේ හැංගිලා ඉන්නේ. ඇයි රජකම් කරේ මිනිහා? අනේ මන් දන්නේ නැහැ. ඒක ඉතින් හිතා ගන්න බෑ. දෝවේ පන්සලෙත් වලගම්බා රජුරුව අර බුදුරු පිළිමයක් අඹලා තිබ්බනේ. අන්න ඒ වගේම මේ පන්සලෙත් ලස්සන බුදුරු රුවක් එක්ක තව පිළිම 6ක්ද කොහෙද 6ක් වගේ තමයි අපිට අපි බලපු විදිහට 6ක් වගේ අඹලා තියෙනවා. ඉතින් කිස්තුපුර 7ක් තිබ්බ කියලා මතක නැහැ. 7ක් ඒ බුදු පිළිමෙත් එක්ක. ඔව්. ඒකනේ දැන් බුදු පිළිම. බුදු පිළිමේ අර මම ඒ අනිත්‍ය බුදු පිළිම නෙමෙයි. බුදු පිළිම නෙමෙයි දේව රූපයි තව මොනවාද පිළිම වගේ කිව්වා. අපි ඒක එතනට ගිහලා බලමු මට මතක නැහැ හරියටම. මූ ඉන්නේ මාව චාටර් කරන මේ channel එක ඇතුලේ පඳුරොත් ඉන්නේ. ඉතින් යන් ඉස්සරහට ගිහලා බලමු මේ මොනවාද මේකේ තියෙන මේ පිළිම කියලා. අර මං කිව්වේ වගේ දෝව පන්සලේ අර හදලා තිබ්බ බුදු පිළිම ඒ වගේම පිළිමයක් තමයි මේකෙත් අඹලා තින්නේ. ඒක නම් උඩට එක විතරයිනේ. මේකේ සම්පූර්ණයෙන්ම හදලා තින්නේ වලගම්බා රජුවරයා කිස්තුපුර 6 වෙනි සියවසේ 7 වෙනි සියවසේ වගේ කාලවලදී. එන පන්සල ඇතුළට ඒ ටික බලන්න. ළමයි ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ බුදුරුවගල පන්සලට. ඉතින් කැලයක් මැද්දේ තමයි මේක තියෙන්නේ. මොනවද බලන්න? කොහෙද ආවේ? දන්නේ නැහැ. පඩි ගොඩක් තියෙනවා දන්නේ නැහැ මොකද්ද කියලා. අතන 아무තු ඩයල් දෙයක් හිටියල් පොඩ්ඩක් කියන්න. ඔව් එතන අර ඇල්ල රොක් එකේ වීඩියෝ ගාට පේන්න තියෙන ඩයල් එකක් හිටියා. මේ වගේ ඩයල් එකක් මෙතනත් හිටියා. මේ ෂේප් එකක් යාවයිද? අපි බලමු මොකද්ද මේ බුදුරුවගල පන්සල කියලා. මේ අහලා පුරුදු වුණාට අපි විස්තරයක් දන්නේ නැහැ. ගිහිල්ලා බලමු මොකද්ද කියලා. पानल ससरे धुवन पानी न सितनी सालकले नामिन उतकन दिय चतले उतुने पाद मुगद वदले RV Beats. බලාගන්න පුළුවන් බුදුරුවගල සීකිරි අප්සරායිද කොහෙද අර ඉන්නේ දෙවිවරු දෙවිවරු ළඟ ඉන්නේ දෙවිවරු. ඉතින් මේ බුදුරුවගල මේකේ විශේෂත්වය මොකක්ද කියන්නේ?
මෙන්න මෙතන තියෙන බෝඩ් එක. ගල් පර්වතයෙන් මදක් මතු කොට නෙළූ මේ මහායානික මූර්තිය ක්‍රිස්තු වර්ෂ 7 සිට 9 යන වර්ෂ සතවර්ෂයට අයත් බැව් සලකනු ලැබේ. මෙහි මාධ්‍ය ඇති ප්‍රධාන බුදුරුව මැද්දේ කියන්නේ මේ මැද තියෙන පිළිමය මෙන්න මේක සින් අඩි 51ක් විතර වෙනවා. ඒ දෙපස ප්‍රතිමා 3 බැගින් ප්‍රතිමා 6ක්. මෙතන ප්‍රතිමා 3ක් වලට පෙයා ගන්න පුළුවන්. අතන ප්‍රතිමා 3ක් වලට බලා ගන්න පුළුවන්. එතකොට බුද්ධ ප්‍රතිමාවේ දකුණු පසින් අවලෝකිතේශ්වර නාත බෝසතුන්ද මැදි කොටගත් තාරා දෙවගණගේ සහ කියන්නේ දකුණු පස කියන්නේ මේ පැත්ත. මේ පැත්තේ ඉන්නේ අයියෝ තාරා සොහොමතලේ ඉන්න දකුණු පැත්තේ තාරා දෙවගණ සහ සුදන බෝසතුන්ගේ රූපද වම් පසින් තියෙන සුදන බෝසතුන්ගේ රූපය. බුද්ධ ප්‍රතිමාවට වම් පසින් මෛත්‍රී බෝසත් රුවක් හා දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවද හඳුනාගත නොහැකි වෙනත් රුවක්ද වේ. ඊට අමතරව බුදුරුවගල සංඝරට අයත් නටබුන් ගොඩනැගිලි රැසක්ද හාත්පස බිමෙහි විසිරී පවතී. මේ ඉතින් මම කොහොමද හවලා ගියේ? ඒක නේ. හැබැයි මෙතන පොඩ්ඩයි ඒ දෙක වෙනස්. එන්නත් හලු බැල්මට දැන් කලින් දැකලා නැත්තම් මధుර ගන්න බෑ. මధుර ගන්න බෑ තමයි. පොත්තල තියෙන වෙන්නේ නැතිද? නටබුන් කියලා මොනවත් නැහැ මේ. ඉතින් ඔච්චර තමයි බුදුරුව ගලා පස්සේ බලා ගන්න තියෙන්නේ. RV Beats.
බුදුරුව කළ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මෙච්චරයි බුදුරුව කළ බලන්න තියෙන්නේ. පන්සල නම් හදාගෙන යනවා තාම. පන්සල ගැන මකර තොරණක් තියෙනවා එතන. පන්සලක් හදාගෙන යනවා. එතනට යන්න බෑ. එහෙනම් අනිත් වීඩියෝ එකේ හම්බෙනකන් ගිහින් එන්නම්. තව ලොකේෂන් වගේකට යන්න දිනවා. වීඩියෝ එක අන්තිමට ෆොටෝස් ටිකක් බලන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඊළඟ වීඩියෝ එක අරන් එනකම් හැමෝටම ජය වේවා. සිත වපුරා සසර දිනා